හයි ගයිස්. අපි අද ආවේ ගාල්ලට. බලන්නකෝ ගාල්ලේ තියෙන සුන්දරත්වය. ඉතින් උදේ පාන්දර ලෑස්ති වෙලා යාළුවත් ටවුන් එකට එනවා කිව්ව නිසාම තාත්තට කියලා ටවුන් එකට ගිහින් ධම්ම ගත්තා. බලන්නකෝ අද මාත් එක්ක මේ ගමනේ යන්නේ නේ යාළුවා තමයි ඔය ඉන්නේ. අපි ඉස්සෙල්ලාම පොළට ගියා පළතුරු ටිකක් ගන්න කියලා හිතාගෙන. ඉතින් ඔයාලා බලනවා ඇති නේද? ඇයි අපි මේ පළතුරු ගන්න කියලා? අපිට උගන්නපු අපේ ගුරුවරයෙක් හොස්පිටල් නතර කරලා. ඉතින් අපි ඒ සර්ව බලන්න යන තමයි ඔය පළතුරු ගන්නෙ. අපි එහෙම පළතුරු ටිකත් අරගෙනම ටවුන් එකට ආවා. ටවුන් එකට එනකොටම අපිට යන්න ඕන බස් එක ඇවිල්ලා තිබ්බා. අපි එහෙම බස් එකට නැග්ගා. නැගලා ෂීට් එකකින් වාඩි වුණා. ඉතින් අපි කෝස් එක කරන කාලේ එකට හිටියත් අපි දෙන්න ඔය හම්බුනේ අවුරුදු 4කට විතර පස්සේ. ඉතින් ඔය කාලය ඇතුළත වෙච්ච ඔක්කොම සිදුවීම් කියව අපි දෙන්න යද්දී අපිට කරාපිටියට යනකම් දැනුන්නේ නැහැ අපි ආවා කියලා. ඉතින් අපි එහෙම බස් එකෙන් බැහැලා හොස්පිටල් එකට ගියා. හොස්පිටල් එකට ගිහිල්ලා සර්ව් බලලා ආවා. ඉතින් ඔයාලගෙනුත් මට එක ඉල්ලීමක් කරන්න තියෙනවා. පුළුවන් නම් අපේ සර්ට ඉක්මනට හොඳ වෙන්න කියලා ඔයාලත් ප්‍රාර්ථනාවක් කරන්න. අපි එතනින් ඇවිල්ලා ගාල්ලට එන්න බස් එක නැග්ගා. ගාල්ලට ආපු ගමන් අපි දෙන්නට හොඳටම බඩි කෙනේ. ඉතින් අපි ඉස්සෙල්ලාම හොයාගෙන ගියේ කන්න තැන. අපි ඔහොම ඇවිදන් යද්දී අපිට චූටි රෙස්ටුරන්ට් එකක් හම්බුණා. හරි ලස්සන චූටි ප්ලේස් එකක්. ඉතින් එතනට ගිහිල්ලා අපිට කන්න මොනවද කියලා අපි ඕඩර් කරා. විශේෂයෙන්ම කියන්න ඕන එතන හරි ලස්සන ප්ලේස් එකක්. අපි දෙන්න ඔය ඕඩර් කරලා බලන් ඉන්නවා විනාඩි 10කින් වගේ අපේ ඕඩරෙත් ආවා. බලන්නකෝ අපේ මූණු වල තියෙන සතුට. කෑම කාලා ඉවර වෙලා අපි එහෙම ගාලු කොටුවට ගියා. අපි ගාලු කොටුව දැක්කට අපි දැනන් හිටියේ නෑ එතෙන්ට යන්න ඕනි කොහෙන්ද කියලා. අපි යන්න ඕන පාරත් හොයාගෙනම එතෙන්ට ගියා. එතෙන්ට යන අතරමඟදී ගත්ත වීඩියෝස් ටිකක් තමයි ඔය තියෙන්නේ. කොහොම හරි හොයාගෙන ගාලු කොටුව උඩට ගියා. ඔයාලා බලන්නකෝ එතන ලස්සන. අපි එතනට ගිහිල්ලා වාඩි වෙලා ටික වෙලාවක් කතා කර කර හිටියා. එහෙම අපි එතන ටික වෙලාවක් ඉඳලා ලොක්තාවයක ළඟට යන්න පිටත් වුණා. ඔයාලා දන්නවද ලෝක උරුමයක් ලෙස නම් කරන ලද එකක් තමයි ගාලු කොටුව කියන්නේ. ඒ වගේම ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංචාරක ආකර්ෂණයට හිමිකම් කියන ප්‍රදේශයක් තමයි ගාලු කොටුව කියන්නේ. ඉතින් අවුරුදු 400ක අතීතයකට හිමිකම් කියනවා මේ ගාලු කොටුව. ගාල්ල කියන්නේම වෙළඳ නගරයක්. ඉතින් අපි ඔය වටේම ඇවිදලා ටිකක් හවස් වෙලා තිබ්බේ. අපි එහෙම ගෙදර එන්න කියලා එතනින් ආවා. එනකොට අපි දෙන්නටම උනේ අයිස්ක්‍රීම් එකක්. අපි දෙන්න එහෙම අයිස්ක්‍රීම් දෙකක් අරගෙන ඒකත් කන ගමන්ම බස් එක ළඟට හිමීට ආවා. ඔයාලත් ගාල්ල පැත්තේ යනවා නම් ගාල්ල පැත්තේ ඇවිදින්න ගොඩාක් තැන් තියෙනවා. බලන්න ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ඔයාලා ඒවා බලලම යන්න. අපි වෙන වැඩකට ගිහපු හින්දා අද ගාලු කොටුව විතරයි ඇවිත්ටි. ඉතින් මේ වගේ වීඩියෝ තවත් බලන්න කැමති නම් channel එක subscribe කරලා තියාගන්න. අදට මං ගිහින් එන්නම්. bye bye.